Hi guys, අයිබෝන්. පොසොන් උත්සවය වෙනුවෙන් හැඩවෙන මහමෙවුන අස්තපුව තමයි ඔබ මේ දකින්නේ. වෙසක් උත්සවයටත් මේ විදිහටම හැඩවුණා. තොරණක්, කූඩුවක් වගේම විශාල ලයිට් ප්‍රමාණයක් දාලා ලස්සනට මේව නිර්මාණය කරලා තිබුණා. අපේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සරණානන්ද ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා එක්ක තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මේ ඉන්න උන්වහන්සේ ඒ වගේම තමයි 21 වෙනිදා සෙනසුරාදා හවස 6ට පටන් ගන්න ධර්මදේශනාවක්. ඊට පස්සේ බුරියානි, පාන්, කිරි කෝපි සමග දන්සලක් තියෙනවා. හැමෝටම මේකට සහභාගී වෙන්න පුළුවන්. මේක ಜಾති ભેදයක්, ආගම් ભેදයක් නැහැ. ලංකාවේ කොඩිය දැක්කම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. අපි කොහේ ගියත් අපි ශ්‍රී ලාංකිකයි කියන මාර හැඟීමක් දෙනවා. එනවා කොඩිය දැහුව ගමන් අස්සරට හැඩ වෙලා තියෙනවා. මේ ලයිට් දාලා හැඩ කරලා තියෙන්නේ බෝධියට යන පාර. හිත නිවන බුදුබණ පදයක් අහන්න, ධර්ම සාකච්ඡාවල සහභාගී වෙන්න ගොඩාක් දෙනෙක් එන තැනක් තමයි මේ මහමෙවුන අස්තපුව කියන්නේ. නිව්යෝක් අවටින් හැමෝටම එන්න පුළුවන්. බලන්න දන්සලක් තියෙනවා. දන්සල බුරියානි ටිකක් කාලා, පාන් කෑල්ලක් කාලා, කිරි කෝපි එකක් බීලා, තොරණ කූඩුව බලලා, ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා යන්න පුළුවන්. මතකයිනේ එහෙනම් දවස් 21 වෙනි සෙනසුරාදා හවස 6ට අම්මා තාත්තා දරුවෝ පවුල් පිටින් එන්න නිව්යෝක් මහමෙවුන අස්තපුවට.